සුබ දවසක් හැමෝටම. අද නම් අපේ සුදුමැණිකගේ මතක පොතේ පිටුවක් තමයි ඔයාලට බලන්න වෙන්නේ. මම මේ හැම එකක්ම එයාගේ තාත්තට යවන්න වීඩියෝ කරපු ඒවා. මට ඒවා අපේ channel එකට දාලා ඔයාලටත් පෙන්වන්න හිතුණා. බලන්නකෝ එයා කරන දේවල්. මේ මතකේ හැමදාම දකින්න ඕන නිසායි මම මේවා ඔක්කොම ගබඩා කරලා තියාගන්න පුළුවන් විදියට මේ channel එකට දාන්නේ. එයා ලොකු වෙන විදිය අපිට වගේම කවදා හරි එයාටත් බලා ගන්න පුළුවන්නේ. පේනවා නේද එයා කරන දේවල්? එයා බලන් ඉන්නවා මම මෙතන ෆෝන් එක තියාගෙන වීඩියෝ කරනවා. කකුල් දෙකත් උස්සගෙන එයා බලාගෙන ඉන්නේ. පේනවද යාළුවනේ? මේ චූටි කාලේ මේ කරන කෝලම් හැමදාම නැහැ. මේ මතකයේ හැමදාම නැහැ. ඒත් මේ මතකයේ මේ විදියට මම ගබඩා කරගත්තාම අපිට හැමදාම එයාගේ පුංචි කාලේ දකින්න පුළුවන්. මට ලොකු දුවට ඒ දේ කරන්න බැරුව ගිය එක මට ලොකු පාඩුවක් දුකක් වගේ දැනෙනවා. ඒක නිසා තමයි මම මේ විදිහට මෙයාගේවත් අඩුමතරමේ එකතු කරන්න පටන් ගත්තේ. පේනව නේද ඔයාලට? එයා දැන් අතේ ඇඟිලි ටික හිමින් හිමින් කනවා. කනව ගමන් එයාගේ කෙල ටික එයාගේ ඇඟිලි වලින් එයාගේ මුළු මූණෙම ගා ගන්නවා. ඒක තමයි දැන් එයා දවසේ කරන ලොකුම රාජකාරිය. පේනව නේද? හරිම සොඳුරු දවස් ටිකක් මේ යන්නේ. හරිම අමාරු කාලයක්. හැබැයි ඉතින් හරිම සොඳුරුයි. තනියම බබාලා දෙන්නෙක් බලා ගන්න එක ලේසි නෑ. හැබැයි ඉතින් ඒක සතුටින් ආසාවෙන් කරනවා නම් ඒක දකින්නේ සොඳුරු දවස් විදියට. මේ සොඳුරු දවස් ජීවිතේ හැමදාම නෑ. මෙයාලගේ මේ පුංචි කාලේ ඉක්මනටම ගෙවිලා යනවා. පේනව නේද? අත හොඳටම සූප්පු කරනවා. ওই වෙලාවේ අත හරියට සද්දෙන් ඇහෙනවා. පේනවද? දැන් නම් ඉතින් ටික ටික කෝලම් පටන් ගන්න තමයි එයා ලෑස්ති වෙන්නේ. ඕ පේනව නේද? අත හොඳටම මේව කර කර අත බොනවා. ආදරේ හිතන දවස් මේ දවස් හැමදාම ජීවිතේට නෑ. මම ඒව විඳිනවා. විඳින්න පුළුවන් උපරිම විදිහ තමයි මේ ගබඩා කරගන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මට ආසයි ඔයාලත් මේ වීඩියෝ බලනවට. මගේ සුදුමැණිකට ආදරය කරන මං වගේම ආදරය කරන තව කට්ටියක් මගේ මේ පුංචි YouTube පවුල ඇතුලේ හැදිලා ඉන්නවා. මට ඒ ගැන හරිම සතුටුයි. මොකද මගේ දරුවන්ට තවත් ආදරය කරන අය ඉන්න හින්දානේ මේ පුංචි වීඩියෝ එකක් හරි බලන්න කට්ටිය කැමති. ඕම් බලන්න මම දැන් සුදුමැණිකේ දාලා තියෙන්නේ බිමට. මොකද බිම පැදුරට දාන්න එපා ඒගොල්ලන්ව. එයාලගේ ක්‍රියාකාරකම් වලට. එතකොට තමයි ඒගොල්ලෝ හැරෙන්න පෙරලෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒවා කරන්න තමයි මේ දාලා තියෙන්නේ. හැබැයි ඉතින් එයා කරන්නේ මම ෆෝන් එක තියන් හිටියොත් එයා හිනහ වෙවි බලාගෙන ඉන්න මන් දිහේ. පේනව නේද? මගේ කොමලේ hina වෙනවා මන් දිහේ බල බල. ජීවිතේ ලස්සනම කාලේ. සුදුමැණිකේ අපිට ලැබුණේ ගොඩක් කල් ගිහින්. හැබැයි එයා ආවේ මට හිතෙන විදියට හරිම වෙලාවට. මේ ලස්සන්ට එල්ලලා දාපු රෙද්ද උඩ දැන් ඉතින් රෙද්ද නෑ. දැන් නිකම්ම පැදුරේ තමයි තව ටිකක් වෙලා යනකොට මෙයා ඉන්නේ. එයා එයාගේ රෙද්දම අරගෙන මූණත් පිය අතට අහු වෙන විදියට එයා ඒක රෝල් කරනවා. පේනව නේද? ඔය පේන්නේ එළිය පේන්නේ. එළිය දිහා බලාගෙන තමයි එයා ඒ වැඩේ කරන්නේ. පේනවද? ඉතින් මේ දේවල් ජීවිතේ විඳින්න හැම කෙනෙක්ටම අම්මා කෙනෙක් වෙන්න. කිරිසුවඳ පැතිරෙන්න. මේ සතුට විඳින්න මන්නම් කියන්නේ හැම කෙනෙක්ටම අවස්ථාවක් ලැබෙන්න ඕනේ. පේනව නේද? උන් දැන් මාව දැක්කේ. දැක්කට පස්සේ දැන් උන් බලනවා ටිකෙන් ටික. පේනවද කකුල් දෙක? ජීවිතේ සතුට තියෙන්නේ මිල මුදල් වලට වඩා මේ වගේ දේවල් වලින්. මිල මුදල් අපිට අවශ්‍යයි. හැබැයි මේ දේවල් අපිට සල්ලි වලට ගන්න බෑ. හිතේ සතුට තියෙන්නේ මේ දේවල් වලින්. ඇත්තටම හරිම අමාරුයි. කොච්චර කිව්වත් හරිම වෙහෙසකාරී. ඒත් ඉතින් මගේ දරුවෝ කාගේවත් නෙවෙයි දරුවෝ.
ඉතින් කාගෙන්වත් උදව් ගන්නේ කොහොමද? පේනවද? කෝලම දැන් ටික ටික ලොකු වේගන එන්නේ. දැන් මාස 4කටත් කිට්ටු වේගන එනවනේ. තාම මාස 4 නෑ. තාම මාස 3 ඉවර වේගන 4ට ලං වේගන එන්නේ. ඉතින් ඕම් බලන්නකෝ ඉතින්. දවස ගෙවෙනවා තේරෙන්නෙම නැහැ. මෙයාගේ වැඩ කරගෙන ලොකු වැඩ කරගෙන ගෙදර වැඩ කරගෙන කාලේ ගෙවනකොට මේ YouTube channel එකේ ඔයාලත් එක්ක එකතු වෙනකොට මගේ දවස නිකම්ම ගෙවිලා ගිහින්. ඒකයි මම ඔයාලට කියන්නේ පුංචි කමෙන්ට් එකක් දාන්න. මං තනියම ගත කරන කෙනෙක්නේ. ඒතකොට මට පුංචි කමෙන්ට් එකත් මට යාළුවෙක් ඇවිල්ලා කතා කරලා යනවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඒ නිසා ඔයාලගේ පුංචි කමෙන්ට් එක වගේම මගේ මේ YouTube පවුල තව ටිකක් මට ලොකු කරගන්න. අපිට ආදරය කරන තව ගොඩක් කට්ටිය හදාගන්න. ඔයාලා පුංචි බලන මේ වීඩියෝ එකක් වෙනුවෙන් මට subscribe කරලා අපේ පුංචි channel එක ගොඩාක් ලොකු channel එකක් කරගන්න මට උදව් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපේ සුදුමැණිකට ආදරය කරන වගේම අපේ පවුලට ආදරය කරන අය කමෙන්ට් එකක් subscribe එකක් දීලා එහෙනම් අපිට support එකක් දෙන්න යාළුවනේ. ඕන් දැන් පේනවද මෙයා කරන දේවල්? බලනවා ඉතින් මන් දිහේ හැම වෙලේම. පේනවද? එයා දැන් ටික ටික ඔළුව ඇදගෙන යන්න තමයි හදන්නේ. එයා දැන් ටිකක් පස්ස උස්සනවා මේ. පේනවද? පස්ස උස්සලා එයා ඔළුව තල්ලු කරන්න බලනවා. ඔය පේනවද ඔයාලට? එයා චුට්ට දැන් එයාගේ පස්ස උස්සනවා. පස්ස උස්සලා තමයි එයා දැන් මේ කරන්න ලෑස්ති වෙන්නේ. මේවා ඉතින් බලනකොට මුළු දවසම ඉවරයි. සමහර දවසට වැඩක් කරගන්න වෙලාවකුත් නැහැ. මෙයත් එක්ක ඔට්ටු වෙන්න ගියාම ඉතින් පේනවනේ. මෙහෙම හිටියට හරි වසයි. ඔය පේනවනේ කෙලි පැටික්කක් වුණාට හරියට කොළු පැටියෙක් වගේ. පේනව නේද? කැමරාවට. තව දැක්කද ඔයගොල්ලෝ? පස්ස උස්සන මං ආයෙ දවසක වගේ වීඩියෝ එකක් කරන්නම් ඔයාලට බලන්න. බලාගෙන ඉන්නේ ඉතින් මගේ පුංචි ආදරේ. ඇත්තටම අපේ ජීවිත වෙනස් කරා. අපේ ජීවිතවල අලුත් වෙනසක් ගෙනාවා. ලොකුට අවුරුදු 11ක්නේ. එතකොට මෙයා ආපහු අපිට අලුත් ජීවිතයක් නේ අරන් ඇවිත් තියෙන්නේ. අවුරුදු 11කට පස්සේ ආයෙ මුලින් ඉඳලා හැමදේම කරන්න පටන් අර ගන්නවා කියන්නේ අපි ආයෙ ජීවිතේ මුලට ඇවිත් තියෙනවා. අලුත් විදිහකට. පේනවද? මගේ පැංචිකේ තියෙන දඟය. ඔය රෙද්ද දැම්මට වැඩක් වෙන්නේ නැහැ. එයා රෙද්ද අයින් කරගන්නවා. පේනවනේ? බලාගෙන ඉන්න හැටි. ආදරණීය මතක ගොඩක් ආදරණීය දවසක්. මේ හැම මතකයක්ම හරිම ආදරණීයයි. හරිම සොඳුරුයි. අද කරන දේ හෙට වෙන්නේ නැහැ. ඒ වගේ හැමදාම එක විදිහේ කෝලම් තමයි එයාගේ දකින්නේ. ඕන් ඉතින් දැන් බලන්නකො මට වෙච්ච දේ. මාත් ඉතින් පොඩි එකා වගේ මැද්දට පැනලා එයාව අවුස්සන්න පටන් ගත්තා. ඔය වෙලාවේ දැන් ටිකක් කේන්තිකින් වගේ හිටියේ. කේන්තිකින් ඉන්නකොට ටිකක් අවුස්සනකොට ටිකක් තව මේව වෙනවනේ. එහෙනම් ඉතින් ඕවා බලම ඔයාලාගේ ගෙදරින් මම සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ආදරේ.